ඒ ජොනි මං කියන්නේ දැන් එන්නේ නත්තල්නේ. ඔව් ඉතින් කියන්නේ අපි මේ පාර නත්තලට මොකක් හරි කරන්න ඕනේ. ඉතින් දැන් මොකද්ද කරන්න හිතාගෙන ඉන්නේ කියන්නකෝ. ඒක ඉතින් මන් දන්නේ නැහැ. ඒක අපි පස්සේ හිතලා කරමු. ඔය දෙයක් කරන්න කලින් හිතලා ඉන්න ඕනේ. මහ ලොකුවට පඬිතයාගේ පම්පෝරි නම් ගහනවා. මේ අපි ඕකත් කියලා මොන හරි කාලා එන්න බට්ටලගේ දෙට්ට ගිහින් එන්න යන්න. ඔය ඉතින් මොන දේ කරන්නත් ඉතින් බඩ ඉස්සර කරගන්නව නේද? යමුද? යනවා නම් යන් ඉතින් වෙන මොනා කරන්නද? එහෙනම් යන්. තාරුකානිවා දුර ඇත තනි වෙලා කොහේ ගියාද දිව්‍යාංගනා? ඒ බට්ටා නිදිද? මේ ඉන්න හොඳට නිදාගෙන. සිරි ජොනියත් ඇවිල්ලා මොකෝ දෙන්නත් එක්ක මේ පැත්තේ. මේක කියනවා මේ පාර නත්තලටයි මොකක් හරි කරමුලු. මොනා කියලා කරන්නද? ගෙදරටලා පාඩුවේ ඉඳා ගන්නවා. එහෙම නෙමෙයි. අපි කියන්නේ මේ පාර අපි ගමේ මොකක් හරි හොඳ වැඩක් කරන්න ඕන නත්තලට. ඉතින් මොනවද කරන්නේ? මේ කරනවා නම් පොඩි වැඩක් තියනවා කරන්න. මොකද කියන්නේ දෙන්නම්. එහෙනම් අපේ ජොනි මහතාගේ අදහස් ප්‍රකාශ කරමුකෝ බලන්න. මෙතන බෑ. අපිට මේ වැඩේට එක්කෙනෙක් ඕන කරනවා. ඒකින්ද අපි යමුකෝ කුස්සිය පැත්තට. දැන් කුස්සියට ගිහින් මොකද කරන්නේ? ඔයාලා තාත්තා ගෙදර ඉන්නව නේද? කවුද? අපේ තාත්තා? අපේ තාත්තා මොකටද? යංකෝ කියන්න. එහෙනම් යංකෝ. බට්ටා ඕ අම්මේ. මේ ඇවිල්ලා ඉන්නේ. මේ පුතාලා දෙන්නත් ඇවිල්ලානේ. ඔව් අම්මේ මේ සිරිමුළු ජොනි ආවා. මාව පොඩ්ඩක් හම්බෙලා යන්න. ඔව් නැන්ද? අපි මේ බට්ටත් එක්ක එකතු වෙලා මේ පාර නත්තලට ගමේ පොඩි වැඩක් කරන්න ඉන්නේ. කොල්ලෝ මොකද්ද මේ පාර කරන්න හදන නාඩගම? අනේ මේ සුමනපාල නමුසිරේ යනකඩක් නෑනේ. ඒ ළමයි කරන දේක් කරගනි. නේද පුතේ? මේ තාත්තට පිස්සුනේ. ඔයාලා කරගන්නඩක් කරගන්න ගමේ ගැට්ටකින් බැනුම් අහන්න නැතුව හරිද? මේ සිරිමල් පුතේ තේ එකක් බොනවද? මේ තේ ටිකක් හදන්න කියලා ඇදුවේ. ඔය දෙන්නත් එක්ක හදන්නද? බොමු නැන්දා හිතේ හතු දින් දෙනවා නම් එපා කියන්නත් බෑනේ. අම්බේ ඉතින් ඒ ගැන්නම් මොකට කියනවද? මේ සිරි වටවලටේ තියෙන්නේ. වටවල? නෑ නැන්ද එක්ක කමන්නේ. අනේ කමන් නෑ පුතේ බොමු. නෑ බොමු සිරි. දැන් ඉතින් හිත හොදින් දෙනවා නොබින්නත් බෑ නේද? සිරිමලයාගේ කට දෙහා තමයි බලන්න ඕනේ. ඒකනේ මං කියන්නේ නේ තාත්තේ. ඉන්නකෝ මම හදලා ගේන්න. ගෙනාවු වඩේ වගේකුත් තියෙනවා. කට්ටියටම වඩේ කාලා තේ බොන්න පුළුවන් නේ. ඒ විතරක් නෙමෙයි තාත්තේ. මේ සිරිටයි ජොනිටයි ඊවට මොකද කියන්න දෙනවද? පොඩ්ඩක් සාලට එන්නකෝ. ඒ මොකද්ද කොල්ලෝ? හරි යංකෝ. ඉතින් බට්ටා පුතේ මොකටද මට මෙතෙන්ට එන්න කිව්වේ? මේකනේ තාත්තේ. මෙන්න මේ සිරිටයි ජොනිටයි තාත්තට මොකද කියන්න තියනවලු. මන් දන්නෙත් නැහැ ඉතින් මොකද්ද කියලා. තාම මටවත් කිව්වේ නැහැ. මොකද්ද පුතේ කියන්නකෝ ඉතින්. මේකනේ මාමි. මෙන්න මේ සිරිට ඕන කිව්වා මේ පාර අතරට මොකක් හරි කරන්න. ඔව් ඉතින් ඕක මට කිව්වේ. මේකනේ මාමි. මෙයාම කිව්වට මෙයාටවත් එහෙම කිසි අදහසක් තිබ්බේ නැහැනේ මුකුත් කරන්න. ඉතින් මං හිතුවා අපි මේ පාර කාවර නත්තල් සියාගේ අන්දලා ගමේ හැම ගෙදරකටම ගිහිල්ලා එයාට තෑග්ගක් දීලා එන්න. මොකද කියන්නේ? හරි ඒක නම් හොඳයි. ඉතින් දැන් කවුද නත්තල් සියාවගේ ඇඳගෙන යන්නේ? වෙන කවුද ඉතින්? මාමා තමයි. කවුද මේ මම? අපෝ ජොනි පුතේ මට නම් එහෙම කරන්න බෑ. අනික මට ඔයාලට තේරෙන්නේ නැහැ. බෑ කියලා කොහොමද? අපි කාටවත් මාමාගේ ලොකු බඩක් නැහනේ. ඒක නම් ඇත්ත කතාව ජොනි මොනා වුණත් මාත් එකඟයි ඒකට. හරි. මං නත්තාසිය රැන්දමයි කියමුකෝ. ඉතින් කවුද මාත් එක්ක යන්නේ අගුරු පිටට? මං තනියෙන් යන්න ඕනේ. නත්තාසිය සාමාන්‍යයෙන් යද්දි යන්නේ අගුරු පිටත් එක්කනේ. හරි ඒක අපි බලාගන්න. මාමා කැමතිද කියන්නේ 25 වෙනිදා රැට ගිහින් නත්තල් තෑගි බෙදන්න. මාමා කැමති නම් වැඩේ ස්ථිරයි. අයියෝ තාත්තේ මොකක්ද අනේ මහ ලොකු දෙයක් නැහැ නේ ගිහින් තෑගි බෙදන්නනේ තියෙන්නේ. ඔව් ඕගොල්ලෝ නම් කියයි මං එපේ කට්ට කන්න නත්තාසිය රැඳගෙන.
අනේ මාමේ මොකක්ද අනේ අපි වෙනුවෙන් අත එක් කරන්නකෝ. අයියෝ මල කරදරේ උච්චරටම කියන හින්දා ඉතින් හාකෝ තෑගි යන්න මගෙන් නම් සල්ලි ඉල්ලන්න එපා වුන්න. ඔයාලා සල්ලි එකතු කරගෙන තෑගි අරගෙන කොහොම හරි මට තෑගි ටික ගෙනත් දුන්නොත් මම ගිහින් නත්තල් සියාගේ රැට බෙදෙනවා. නැත්තම් මම නම් ඉන්නේ නැහැ පුතේ. එච්චරයි කතාව. හරි හරි ඒ වැඩ ඔක්කොම අපි බලා ගන්නම්. මාමට තියෙන්නේ ගිහින් තෑගි බෙදන්න විතරයි. කැමතිද වැඩේට? හරි මං කැමති. හැබැයි අපිට දැන් එහෙම වුණොත් යන්න වෙනවනේ නත්තල් සියාගේ කිට් එකක් ගන්න. හරි තාත්තේ එහෙනම් අපි මේ දෙන්නත් එක්කගෙන යන් කඩේට නත්තල්සියාගේ කිට් එකක් ගන්න. ටවුන් එකට යන්. හරි යන්න පුළුවන්. දැන් ඔය ළමයි ගාව සල්ලි තියනවද? යා කොඩ පුදුම කුණු ලෝබෙන්නේ මේක. හරි සිරිල් ඒකට අපි තුන්දෙනා සල්ලි දාලා මොකක් හරි මැච් එකක් ගහමු. තෑගි වලට සල්ලි නම් ඉතින් ගමේ කට්ටියෙන් හරි එකතු කරගන්න පුළුවන් නේ. හරි එහෙනම් යන්කෝ. හරි මේ සිරිල් අපි ගාව රුපියල් 5000ක් දැනට එකතු වෙලා තියෙනවානේ. අපි නත්තල් කිට් එක බලලා මමගෙන ඉතින් කීයක් හරි ගමු නේද? බට්ටෝ තාත්තාෙන් සල්ලි කීයක් හරි කඩා ගන්න try කරනවා. ඔව් ජොනි. දැන් කොහොමද නත්තල් කිට් එක රුපියල් 6-7000ක් වෙනවනේ. තාත්තෙන් දා රුපියල් 2000ක් විතර ගමු. ඒක ප්‍රශ්නයක් වෙන එකක් නෑ. මොනවාද තුන් දෙනාත් එක්ක කුටු ගන්නෙ? මට ඇහුණා. මගෙන් තව රුපියල් 2000ක් විතර කඩා ගන්නනේ try එක. හරි බලමුකෝ. ඉවරට බලලා මං සල්ලි දෙන්න. ඈ එනකොට වේඩින්ගට ඒඩි ගත්තා කියලා. බට්ටෝ ඔයගලන්ගේ තාත්තට නම් තියෙන්නේ කන් දෙකක් නෙමේ අලි කන් දෙක. ඒක නම් සාතික ඇත්ත ජොනි ඈ. ඔන්න මාමේ අපි නත්තල් කිට් එක නම් ගත්තා. දැන් තියෙන්නේ 25 වෙනිදා නෑ සෝරි 24 වෙනිදා රෑට මාමට ගිහින් තෑගි බෙදෙන එක විතරයි. හරි ළමයි එහෙනම් අපි ගෙදර කිට් එක ඇඳලා බලන්න නැත්තිපේ. මගේ ගේ සයිස් එකට ඔක බලලා නේද ගත්තේ? ඔව් මාමේ තියෙන ලොකුම සයිස් එකෙන් ගත්තා. ඉතින් ඊට වඩා අඩුවෙන් අරන් හරියන්නේ නෑනේ නේද? එහෙනම් පුතේ අපි ගෙදර යන් කිට් එක ඇඳලා බලන්නත් එපේ.